හායි කොහොමද? සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ රසම රස ඉස්සු කරියක් හදාගන්න විදිහ. ඉතින් මේක හදාගත්තොත් මේක එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. ඇත්තටම ඒ තරම් රසයි. ඉතින් අපි බලමු මොනවද අවශ්‍ය කරන්නේ කියලා. ඉතින් මම මේ ඉස්සු කරියක හදාගන්නේ දෙන්නෙකුට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් මම හොඳට සෝදලා පිරිසිදු කරගත්ත ඉස්සු අරන් තියෙනවා. ඒ වගේම බීලූණු, සුදු ලූණු, අම්මිරිස්, කරපිංචා වගේම කුරුඳු කෑලි දෙකක් අරන් තියෙනවා. බැදපු 3-5 තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැන්දක්, කහ කුඩු තේ හැඳි කාලක්, ඒ වගේම අබ ටිකක්, උළුහාල් තේ හැඳි කාලක්, කරඳ මුංගු කරාබු නැටි මේ විදිහට අරන් තියෙනවා. සූදුරු තේ හැඳි කාලක් අරන් තියෙනවා. ඉඟුරු පේස්ට් එකෙන් ටිකක් අරන් තියෙනවා. ඒ වගේම ගම්බිරිස් තේ හැඳි කාලක්, ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට අරන් තියෙනවා. ඉතින් අපි ඉස්සු කරි එක හදාගන්න භාජනය ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වීගෙන එනකොට අපි ගත්ත අබ ඇට ටික එකතු කර ගන්නවා. අබ ටික පිපිරීගෙන එන වෙලාවට අපි ගත්ත සූදුරු, ඒ වගේම ඉඟුරු පේස්ට් එක, උළුහාල්, කපලා තියාගත්ත සුදු ලූණු, බී ලූණු, ඒ වගේම අමු මිරිස්, කරපිංචා ටිකත් මේකට එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ කුරුඳු පොතු කෑලි දෙක, කරඳ මුංගු, කරාබු නැටි මේ විදිහට එකතු කරලා ඒකත් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි ගත්ත ලුණු කුඩු, ඒ වගේම බැදපු 3-5 කහ කුඩු ටික, ඒ වගේම මිරිස් කුඩු, ගම්බිරිස් ටික මේ විදිහට එකතු කරලා හොඳින් කලවම් කරගෙන අපි අවශ්‍ය ප්‍රමාණයට උකු මිටිකිරි ටිකක් එකතු කරගන්නවා. එකතු කරලා හොඳින් හැන්දෙන් කලවම් කරගන්නවා. ඉතින් අවසානයේට තමයි ඉස්සු ටික එකතු කරගන්නේ. ඉතින් මේ ඉස්සු කරි එක හරිම රසයි. හදන්න ගොඩක් වෙලා යන්නෙත් නැහැ. ඉතින් ඔයත් මේ විදිහට ඉස්සු කරි එකක් හදාගන්නකොට ඉස්සන්ගේ තියෙන උෂ්ණ ගතිය අඩු වෙන්න මුරුංගා ඉති දෙකක් තියෙනවා නම් එකතු කරගන්න. ඒකෙන් ඉස්සන්ගේ තියෙන උෂ්ණ ගතිය අවම වෙලා යනවා. ඉතින් මේ විදිහට පියනකින් වහලා ඉස්සු කරි එක අවසානයට හොඳින් පිස ගන්න ඕනි. විනාඩි 10ක් විතර තියෙනකොට හොදි එක හොඳට උතුරගෙන එනවා. තෙල් එහෙම පෑදිලා. ඉතින් හරිම සුවඳයි. ඒ වගේම හරිම රසයි. ඔයත් මේ විදිහට හදලා අනිවාර්යයෙන්ම රස බලන්න. ඉතින් මේ වෙලාවේදී මම ලිප ඕෆ් කරගන්නවා. ඇතිලියේ රස්නෙටයි ලිපේ රස්නෙටයි හොදි ගතිය ටිකක් අවශ්‍ය ප්‍රමාණයට අඩු වෙනවා. ඉතින් ඔයාටත් හොදි අවශ්‍ය නැත්නම් පුළුවන් තව ටිකක් වෙලා මේ ඉස්සු කරි එක රත් කරගන්න. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාට ගොඩාක් ස්තුතියි. වෙනදා වගේම අදත් ආදරෙන් කියනවා ඔයා තවමත් මගේ channel එක subscribe නොකර නම් මගේ වීඩියෝස් බලන්නේ අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මා එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. එහෙනම් ඔයාට සුබ දවසක්.